ආයුබෝවන් ශ්‍රී ලංකාවේ මේ දිනය ගැන. ඒ කියන්නේ මේ දිනයයි දේශපාලනය අතර තියෙන සම්බන්ධය ටිකක් ගැඹුරින් බලන්නයි මේ උත්සාහය. විශේෂයෙන්ම අර දේශපාලකයෝ මේ දිනයට සහභාගී වෙන එක පිටිපස්සේ තියෙන කතාව මොකක්ද? අපි බලමු ඉදිරියේ එන 2025 මේ දිනයත් හිතේ තියාගෙන මේ කාරණා දිහා. හරියට මාරි. මේ දින රැලි කියන්නේ ඇත්තටම නිකන් මිනිස්සු එකතු වෙන තැනක් විතරක් නෙමෙයිනේ. ඒව හරියට දේශපාලන උෂ්ණත්වය මනින උපකරණ වගේ. ඒ වගේම තමයි මේ විවිධ දේශපාලන අදහස් ප්‍රකාශ කරන්න ක්‍රියාකාරකම් කරන්න තියෙන ප්‍රධාන වේදිකාවක්. විශේෂයෙන්ම මූලාශ්‍රය කියන විදිහට NPP ආණ්ඩුවක් තියෙන පසුබිමක මේකේ වැදගත්කම තවත් වැඩි. ඔව් මූලාශ්‍රිත එක පැහැදිලිවම කියනවා මේ රැලි ගොඩක් වෙලාවට සංවිධානය වෙන්නේ දේශපාලන පක්ෂවලින්මයි කියලා. අර වාමාංශික එහෙම නැත්නම් කම්කරු ව්‍යාපාර පැත්තට බර පක්ෂ. උදාහරණ තියෙනවනේ JVP එක මුල් කරගත්තු NPP එක SLPP එක SJB එක වගේ පක්ෂ තමයි ඉස්සරහින් ඉන්නේ. ඉතින් 2025 ගැන හිතුවොත් NPP ආණ්ඩුවක් යටතේ සමහර විට යාළගේ රැලිවල තේමාවන් ආර්ථික ප්‍රතිසංස්කරණ අර දූෂණ විරෝධී කතා කම්කරු අයිතීන් වගේ දේවල් ඉස්මතු වෙන්න පුළුවන්. මූලාශ්‍රිතය ගැන කියවෙනවා. ඒත් මට ඇත්තටම හිතට වදිනු කාරණයක් තියෙනවා මේ දේශපාලකයෝ ගැන පොදු මතයක් තියෙනවනේ. ඒක මේ මූලාශ්‍රය ප්‍රශ්න කරනවා වගේ නේද? අන්න ඒක තමයි වැදගත්ම දේ. පොදු මතයක් තියෙනව නේද මේ? දේශපාලකයෝ මේ දිනේට එන්නේ ඡන්ද බලාගෙන විතරයි කියලා. නිකන් දේශපාලන සංදර්ශනයක් වගේ. මූලාශ්‍රය මහජනමතය පිළිගන්නවා. හැබැයි ඒකෙම අනිත් පැත්තත් පෙන්නනවා. සමහරව ඉතින් අවස්ථාවාදී වෙන්න පුළුවන්. ඒක ඇත්ත. නමුත් NPP එක වගේ පක්ෂ ගත්තම විශේෂණ යාළගේ JVP පසුබිම එක්ක කම්කරු අරගලයේ කියාලට තියෙන ඓතිහාසික සම්බන්ධයක්. ඉතින් එයාලගේ සහභාගීත්වය කියන්නේ නිකම්ම රංගපෑමක් නෙමෙයි. යවුන්දුරකට හරි එකෙන් පක්ෂයේ මතවාදයේ කම්කරු අයිතින් ගැන කැපවීමක් පේනවා වෙන්න පුළුවන්. ඒක ඇත්ත. ඒත් ඒකම මූලාශ්‍රය තව දෙයක් තිබුණා නේද? මේ දේශපාලන සංදර්ශන වලට එහා ගින් මිනිස්සු ඇත්තටම බලාපොරොත්තු වෙන්න මොනවද කියලා. හරියටම මූලාශ්‍රය ඒක අවධාරණය කරනෝ ජනතාවට වැදගත් වෙන්නේ වේදිකාවේ කියන ලස්සන කතා නෙමෙයි තමන්ගේ ජීවිතයට දැනෙන වෙනසක්. ඒ කියන්නේ අර පඩිවඩි වීම රස්සාවේ සුරක්ෂිත බව ජීවන වියදම අඩු වෙන එක වගේ ප්‍රායෝගික දේවල්. ඉතින් අර දේශපාලකීන්ගේ අරමුණු අවංක වුණත් නැතත් ජනතාවගේ මිනුම් දණ්ඩ තියෙන්නේ ප්‍රතිඵල මත. මූලාශ්‍රය කියන්නේ ඒකයි. අන්න එතන තමයි අර දේශපාලන සහභාගීත්වයයි ජනතා බලාපොරොත්තුයි අතර පරතරේ තියෙන්නේ. එතකොට 2025 සන්දර්භය තවත් විශේෂයි නේද? මොකද NPP ආණ්ඩුවක් තියෙනකොට යාළගේ ජනප්‍රියතාවය කොහමද? ආර්ථික ප්‍රතිපත්ති වලට මිනිස්සු කොහොම ප්‍රතිචාර දක්වයිද? මේ වගේ දේවල් මැනගන්න මෙම්මක් විදිහට මේ මැයිදින රැලි පාවිච්චි වෙයි කියලා මූලාශ්‍රය කියනවා. ඒකම අනිත් පැත්තෙන් විපක්ෂය SJB UNP වගේ අය යාළයිගින් ආණ්ඩුවේ අඩුපාඩු විවේචන එල්ල කරන්න මේක හොඳ අවස්ථාවක් කරගන්න බලයි. ඔව් එතකොට මේ ඔක්කොම එකට ගත්තම ලංකාවේ මැයි දිනේ කියන්නේ හරිම සංකීර්ණ දෙයක්. එක පැත්තකින් දේශපාලන උපාය මාර්ග තියනවා අනිත් පැත්තෙන් සමහර පක්ෂවල ඓතිහාසික බැඳීම් ඒ අතරේ මහජනතාවගේ සැකය අවිශ්වාසය ඒ වගේම දැනට තියෙන දේශපාලන ආර්ථික පීඩනයන් මේ ඔක්කොම එකට කැටි වෙලා තියෙන අවස්ථාවක්. මිනිස්සු දේශපාලකයෝ ගැන හිතන විදිහයි සමහර වෙලාවට තියෙන ඇත්ත තත්වයයි ගැටෙන තැනක්. මූලාශ්‍රය අපිට මතක් කරනවා විශේෂම ආර්ථික අර්බුදයක්මද මේ රැලිවල සංකේතාත්මක වටිනාකම වැඩි කියලා. එහෙනම් සාරාංශයක් විදිහට ගත්තොත් අපි මේ කතා කරපු දේවල් වලින් පේනවා ශ්‍රී ලංකාවේ මැයි දිනය කියන්නේ නිකම්ම නිවාඩු දවසක්වත් කම්කරු උත්සවයක්වත් විතරක් නෙමෙයි. ඒක හරියට කවුළුවක් වගේ. දේශපාලන සහභාගීත්වය, මහජන මතය, අර දේශපාලන පොරොන්දු සහ ඒ පොරොන්දු ඉටු කරගන්න තියෙන මිනිස්සුන්ගේ ඉල්ලීම් අතර වෙන කේවල් කිරීම දිහා බලන්න පුළුවන් තැනක්. අවසාන වශයෙන් පොඩි දෙයක් හිතන්න ඉතුරු කරමු නේද? මූලාශ්‍රය පැහැදිලිවම කියනවනේ මේ දින රැලිවල අරමුණු ගැන දේශපාලකීන්ගේ අවංකභාවය ගැන මිනිසුන්ට ලොකු සැකයක් තියෙනවා කියලා. සමහරව මේවා දිහා බලන්නේ නිකම් නාට්‍යයක් වගේ. ඒක ඇත්ත වෙන්න පුළුවන්. නමුත් මෙහෙම හිතන්න බැරිද? මේ හැම අවුරුද්දකම වෙන මහජන ප්‍රදර්ශනයන් ඒවා පිටින් බලනකොට රංගපෑමක් වගේ පෙන්නුනත් ඒ වලේ මුල් අරමුණ මොකක් වුණත් යම් කිසි මට්ටමකින් හරි දේශපාලන වගවීමක් ඇති කරන්නේ නැද්ද? මේ නාට්‍යමය ස්වරූපයේ තිබුණත් අඩුමතරමේ සමහර දැවෙන ප්‍රශ්න ජාතික අවධානයට ලක්කරනද යටිපැලින් හරි මේවා බලපෑමක් කරන්නේ නැතුව ඇතිද? ඒකත් හිතන්න ඕන කාරණයක්.